ආයස බොහෝ වේවා. එතකොට අපි අද කරන්නේ සාමාන්‍යයෙන් කොන්දක ස්නායු සැපීම. සාමාන්‍යයෙන් මේ බෙල්ලේ තියෙන සී අස්ථි. අපි සර්වයිකල් වල ඒ තියෙන අස්ථි වලට පටන් ගන්න ස්ථානය සහ L අස්ථි. ඒ කියන්නේ L1 2 3 4 5 S1 ආදී කොට ඇති මේ කටි අස්ථි. එහෙමනම් ඒත් එක්ක මෙතන තියෙනවා ශ්‍රෝණි මේකලාව හරහා තට්ටම හරහා යන සයිටික් ස්නායු. එතකොට ඒක සහ සම්බන්ධ වෙන තැන් සංදිස්ථාන මෙතන නිල මර්ම ඒ සියල්ලක්ම තියෙනවා. ඒ වගේම යටිපතුලේ දැන් ඇවිදලා බර වැටිලා කැල්සිෆයිඩ් වෙලා ඒවත් තවදුරටත් තියෙනවා නම් ඒ දේවල් විසඳ ගන්න තමයි මේ දේවල් ඉස්සෙල්ලා මේ මර්මස්ථාන සහ ඒ පොයින්ට්ස් තියෙන ඒවා තියෙන තැන් ඉස්සෙල්ලාම බුරුල් කරගන්න ඕනේ. ඒ බුරුල් කරගන්න අපි රතු තෙල පාවිච්චි කරන්නේ. ඉතින් ඒ තෙල විශේෂයෙන්ම අපි පිට විකුණන්න නැහැ. අපි තව